නෑ නේ තමයි නේ ओके අපි කියලා දේශනා කළේ සංඝ සතු දානමය පින්කමක ආනිසංස අනන්තයි අප්‍රමාණයි. ඒ වගේ මාහැඟි පින්කමක් ඔබ සිද්ධ කරන්න. ඒ වගේම කල්පනා කරන්නට ඕන සංඝ සතු දානය කියලා කියන්නේ බුදුදහමේ උගන්වන විශේෂ ආනිසංස ගෙන දෙන පින්කම් 8ක්. ඉතින් එකක් තමයි සංඝ සතු දානය, අෂ්ට පරිස්කාර පූජාව තව එකක්. මේ දෙකම අද ඔබේ නිවසේ සිද්ධ වෙනවා. ඔය විදිහට හිතලා කල්පනා කරලා අපි සතුටු වෙන්නට ඕන. දැන් අම්මලා තාත්තලා විතරක් නෙවෙයි අපි හැමෝම වයසට යනවා නේද? උපන්දිනයක් එළඹනවා කියලා කියන්නේ අපේ වයස අවුරුද්දකින් අපි බැරි වෙනවා. ඔය විදිහට කාලයක් හොඳට දුවලා පැනලා සෙල්ලම් කරලා වැඩපළ කරලා ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික නොයෙක් විදිහේ ලෙඩ රෝග අපහසුතාවයන් කායික වශයෙන් මානසික වශයෙන් දුර්වලතා ඇති වෙනවා. එතකොට දැන් අම්මට හරි තාත්තට හරි උපන්දිනයකට දැන් තරුණ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට නම් අපිට නොයෙක් දේවල් අරන් දීලා ඒගොල්ලෝ සතුටු කරන්න පුළුවන්. දැන් වයසට ගියාගෙන් පස්සේ ඒ අම්මට තාත්තට කොච්චර වටිනා මේ තෑගි භෝග ගෙනත් දුන්නත් ඊට වැඩිය වටින දෙයක් තමයි ඔබ මේ සිද්ධ කරන්නේ. මේ වගේ පින්කමක් සිද්ධ කරලා ඒ ආශිර්වාදය ලබා දීලා මෑණියන් සතුටු කරන එක. ඒක බොහොම හොඳයි. මොකද බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේ දේශනා කරන මේ මුළු මහත් සමාජයේම ආවරණය වන විදිහට එකිනෙකාට අපේ යුතුයකම් සහ වගකීම් කියලා කොටස් තියෙනවා මේ සමාජයේ ජීවත් වෙනකොට. ඒ යුතුයකම් හතරැයි දක්වලා තිබෙනවා. මව්පියන්ගෙන් දරුවන්ට යුතුයකම් 5ක් ඉෂ්ට වෙන්න ඕන. දරුවන්ගෙන් මව්පියන්ට යුතුයකම් 5ක් ඉෂ්ට වෙන්නට ඕන. ඊළඟට ගුරුවරුන්ගෙන් ශිෂ්‍යයන්ට, ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ට, ඊළඟට යාළුවන්ගෙන් යාළුවන්ට, ස්වාමියාගෙන් සේවකයාට, සේවකයාගෙන් ස්වාමියාට, ඒ වගේම ගිහියාගෙන් පැවිද්දාට, පැවිද්දාගෙන් ගිහියාට, ස්වාමියාගෙන් බිරිඳට, බිරිඳගෙන් ස්වාමියාට. ඉතින් ඔය ටික තමයි මේ සමාජයේ මේ හැදිලා තියෙන ඔය සියලු දෙනා ගත්තගෙන් පස්සේ මෙන්න හැම කෙනෙක්ම යුතුයකම් කියලා කොටසක් අපි ඉෂ්ට කරන්නටම ඕන. දැන් දරුවන්ගේ යුතුයකම් බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. දරුවෝ අම්මට තාත්තට යුතුයකම් 5න් 4ක්ම අම්මයි තාත්තයි දෙන්න ජීවත් වෙලා ඉන්න කාලේ තමයි ඉෂ්ට සිද්ධ කරන්නට ඕන. ඉතින් ඒ අතර එකක් තමයි දැන් වයස්ගත වෙනකොට අපි හැමෝම දුර්වල වෙනවා. කායික වශයෙන් දුර්වල වෙනවා, මානසික වශයෙන් දුර්වල වෙනවා. එතකොට දරුවෝ අම්මා තාත්තා හොඳට බලා ගන්න ඕනේ. ඒකට කායික වශයෙන් දුකක් වේදනාවක් දෙන්න හොඳක් නැහැ. මානසික වශයෙන් දුකක් වේදනාවක් දෙන්න හොඳක් නැහැ. මොකද අපි කුංචි කාලේ අපිව හදා වඩා ගන්න අම්මලා තාත්තලා කොච්චර දුක් විඳින්නේ නේද? දැන් අද මේ තියෙන පහසුකම් ඒ කාලේ තියෙන නැතුව තිබෙන්නේ. එහෙම තියෙද්දි මේ දරුවෝ පුතයි දුවයි දෙන්නා ඉන්නේ නේද? ඉතින් ඒ අයට හොඳට උගන්වලා ඒ අය හොඳට හදලා දැන් විදේශ රටවල ගිහිල්ලා ජීවත් වෙනවා. ඒ රට වෙලත් ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයට ඔබව පත් කළා. එතකොට එන්න මේ දේවල් ගැන සලකලා තමයි අම්මා තාත්තා වෙනුවෙන් අපේ යුතුයකම් අපි ඉෂ්ට සිද්ධ කරන්නට ඕන. ඒ මෑණියන්ට ගොඩාක් සතුටු වෙති නේද? ඒ සතුටු වෙන්න ඕන මේ වගේ දෙයක් කරලා. දැන් ගොඩක් අම්මලාට තාත්තලාට මේ සතුට ලැබෙන්නේ නැහැ. සමහර විට කොච්චර සල්ලි තිබුණත් සමහර පවුල්වල ගිහිල්ලා මේ වගේ ඉන්නේ නේද? වැඩිහිටි නිවාසවල වගේ ඒ වගේ තැන්වල ඉන්න සිද්ධ වෙන්නේ. මේ දරුවෝ එහෙම කළේ නැහැ. විදේශගත වෙලා හිටියා. දැන් අර මම ඉස්සර කිව්වේ මංජුලා මහත්මියනේ
ඉතින් අපි දැක්කා ඒ අවුරුදු ගාණක් තිස්සේ දකින්න මේ අම්මට බොහොම හොඳට සලකගෙන බලා කියාගෙන හිටියා. තුමියත් වයසට ගත වෙලා නේද? මේ ඔම තමයි අපි හැමෝම වයසට යනවා. Yan.